මේ දවස්වල ලංකාවේ ගොඩක් ගැන ළමයින්ට තියෙන ප්‍රශ්න මොකද්ද කියලා දන්නවද? CCUK lip line එකයි CCUK lip define එකයි වෙනස මොකද්ද කියලා දන්නේ නැති එක. මුලින්ම CCUK lip line එක. ඉතින් CCUK lip line එක කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්න lip line එකක් විදිහටම sharpen කරලා පාවිච්චි කරන්න පුළුවන් lip line එකක්. ඉතින් මේක අනිවාර්යෙන්ම මේ විදිහට පාවිච්චි කරලා ඉවරනකොට ඔයාලට sharpen කරලා තමයි ආයෙත් දිගටම පාවිච්චි කරන්න දෙන්නේ. අනිත් එක තමයි CCUK lip line එකේ තියෙන මේ ෆෝමියුලා එක නිසා මේක lips outline කරන්න, lips overline කරන්න වගේම ලිප්ස්ටික් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන් ෆුල් ලිප් එකම කවර් වෙන්න. ඉතින් මේ CCUK lip line එකේ ෆෝමියුලා එක නිසා ඔයාලට තද කරලා lips line කරන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට හරිම simple විදිහට හරිම ස්මූත් ස්ට්‍රෝක් එකකින් ඔයාලට ලස්සනට lips line කරගන්න පුළුවන්. අර පේනවා. ඉතින් මම කිසිම ප්‍රෙෂර් එකක් නැතුව තමයි මේ විදිහට line කරේ. හරිම ලස්සනට lines ඇඳෙනවා. ඊළඟට තියෙනවා CCUK lip define එක. අපි lip define එකක් පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට අපේ lips වලට contouring effect එකක් දෙන්න වගේම lips ටිකක් define කරන්න. ඉතින් ඔයාලට මේ lip define එක ඔයාගේ lips කෙලවරට වගේම lip line එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. කැමති නම් lipstick එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. lip line එකකයි lip define එකකයි තියෙන අනිත් ප්‍රධානම වෙනස තමයි lip define එකක් ඔයාලට sharpen කරන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට twist කරලා ඔයාලට පුළුවන් product එක එළියට ගන්න. ඉතින් ඔයාලට sharpen එකක් හොය මහන්සි වෙන්න දෙයක් නැහැ. sharp කර කරදර වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට twist කරලා product එක ඇතුළටම එළියට අරගෙන product එක පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඉතින් lip line එකක් sharpen කරාට කීයටවත් lip define එකක් sharpen කරන්න නම් හිතන්න එපා. මොකද මේක sharpen කරන්න කිසිම උවමනාවක් නැහැ. අනිත් එක මේක හදලා තියෙන්නේ plastic body එකකින්. ඉතින් ඒ නිසා මේක sharpen කරන්න බෑ. සාමාන්‍යයෙන් නම් lip line එකකට වැඩි intense pigment එකක් තමයි lip define එකක අපිට දකින්න හම්බෙන්නේ. මේ lip define එකත් මතක තියාගන්න මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් ඔයාලට twist කරලා උඩට ගත්තම ඇති. මෙන්න මෙහෙම twist කරන්න පුළුවන්. එච්ච බලීට මේ විදිහට twist කරන්න එපා. අනිවාර්යයෙන්ම lip define එක කැඩලයි ටාස් ගාලා. ඒ නිසා මෙන්න මේ වගේ ප්‍රමාණවත් තරම් විතරක් අරගෙන ඔයාලට පුළුවන් ඔයාගේ lips ලස්සනට define කරගන්න. අනිත් එක තමයි ගොඩාක් බර කරලා අඳින්න එපා. මම මේකත් ඇඳලා පෙන්නන්නම් මේ බලන්න. හරිම ලේසියෙන් හරිම ස්මූත් විදිහට ග්ලයිඩ් වෙනවා ස්කින් එක උඩ, lips උඩ. ඉතින් ඔයාලට ලොකු ප්‍රෙෂර් එකක් දාලා මේක අඳින්න ඕනේ නැහැ. මේ විදිහට ලාවට ප්‍රෙස් කරාම ඇත්ත lip define එක ගොඩක් තද්දට ප්‍රෙස් කරන්න ඕනේ නැහැ. එහෙනම් දැන් ඔයාලා දන්නවනේ හරියට CCUK lip define එක lip line එකයි පාවිච්චි කරන්නේ කොහොමද කියලා. එහෙනම් ඊට පස්සේ lip define එකේ ටිප් එක කඩාගෙන නැතුව හරි විදිහට යූස් කරන්න ඕනේ.